හායි යාළුවනේ මම අද ඔයාලට කියන්න ආවේ අලුතෙන් ආපු ඉවෙන්ට් එක ගැන. ඉවෙන්ට් එක ඔයාලා දැන්ට කරගෙන යනවා ඇති. ඒකේ ටෝකන් එකතු කරනවත් ඇති. මම මේව සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ ගේන්නෙත් නෑ. මම කරන්නෙත් නෑ. මම දැනට තියෙන වීඩියෝ ඔක්කොම ටික බලලා ඒවෙ කියන දේ එහෙම්ම කරොත් ඔයාලට අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඔයාලගේ මේ තියෙන තැන මම මේක මේ තියෙන තැන මම සවුන්ඩ් එක අයින් කරා. මේ නැත්නම් ඇහෙන්නේ නැතුව යනවා ඔයාලට. මෙන්න මේක ඔයාලා පුරව ගන්න ඕනේ. හරිද? ඒක ටික පුරවන්න නම් ඔයාලා මෙන්න මෙතන යාළුවන්ට gift කරන්න තියෙනවා මෙතන. මේ තියෙන තැන් වල මේ gift තියෙනවා. දවසකට token 15ක් එකතු කරේ හැකි. ඒකත් එක්ක ඔයාලට පේනවනේ මෙතන මේ තියෙනවා මෙතන කරන්න ටාස්ක් කීපයක් තියෙනවා. ඒවා කරලා ඔයාලට ඒ ටික එකතු කරගත්ත හැකි. එතකොට දැන් ඔයාලා මේක එකතු කරාටම වැඩක් නැහැ. එකතු කරලා ඒ දවසට හම්බෙන ගාණෙන් යාළුවන්ට මේවා ෂෙයා කරන්න ඕනේ. යාළුවගෙන් ඔයාලටත් හම්බෙයි. ඔයාලා යාළුවට ෂෙයා කරන්න. එතකොට දැන් මෙතන මට 4යි තියෙන්නේ. ඒකින්ද මම මේ 3 තියෙන එකක් ගන්නවා. මේක දුන්නාම ඔයාලගේ මෙතෙන් ඔයාලගේ කමියුනිටි එකටයි ෆ්‍රෙන්ඩ්ස් එකටයි gift bag එකට වැටෙනවා. මේකේ ෆ්‍රෙන්ඩ්ස් එකට ගියපුවාම ඔයාලා ඇඩ් කරන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඔක්කොම වගේ පෙන්නයි. ඒකේ ඔයාලා කැමති අයට දෙන්න. මම දැනටවත් දෙන්නෙට දීලා තියෙනවා. මේ පෙන්නේ දෙන්නගේ කළු වෙලා තියෙන්නේ. ඒ වගේ දෙන්න ඕනේ. එතකොට මම gift bag එකට පෙන්නන්න. මේ මම එයාට දුන්නා. එයා මටත් gift කරා. එතකොට මේ තියෙන්නේ මගේම account එක. මේ සෙල් හන්ටර් කියලා තියෙන්නේ මගේම තව account එක. ඒකෙන් මම මේකට දීලා දෙනවා. ඒ කියන්නේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ වෙන account තියෙනන් යුවෙන් play කරලා ඒ මේ token ටික අරගෙන ඒකෙන් ඔයාලට මේකට ආයෙ දෙන්න. ඒතකොට ඔයාලට token ගොඩක් හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මලනවා වඩන්නේ. හරිද? එහෙම කරත් තමයි ඔයාලට මේක ටික පුරවන්න පුළුවන් වෙන්නේ. හැමෝම කියනවා ටෝකන් එකතු කරන්න කියලා. එකතු කරන අතරේ ඒවා gift කරත් තමයි මේක ටික පිරෙන්නේ. නැත්තම් ඔයාලා අන්තිමට gift කරන්න තියාගත්තොත් එහෙමත් කරන්න පුළුවන් වෙයි. එතකොට ඉතින් ගොඩක් දේවල් නැති වෙයි. මේ වගේ යාළුවන්ගෙන් ගන්න තියෙන ඒවා ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒකත් බලලා ඔයාලා මේක හරියට කරගන්න. Thank you.